හයි කොහොමද? අද යන්න තියෙනවා අපිට මල් බලන්න. අපි ආවා හිතාචි සීසයිඩ් එකට. මෙතන තමයි ටිකට් ගන්න තියෙන්නේ. මෙතන තමයි ටිකට් ගන්න තියෙන්නේ. වීසා කාඩ් එක තියෙනවා. බස්සලුන තේර තියෙනවා අර කට්ටිය ක්‍රවුඩ් එක වැඩි බොයිස්. අද නිවාඩු දවසක් ඉඳලා කට්ටිය වැඩි. ඔයි බොයිස් අපි ආවා පාක් එක ඇතුළට. මේ වගේ පොඩි පොඩි කෝච්චි තියෙනවා ළමයිට යන්න. තමා හිතාචි සීසයිඩ් පාක් එක. මේක තියෙන්නේ ඉබරකි වල බොයිස්. මං ඇවිල්ලා තියෙනවා එකපාරක් ඒත් ඒ මල් තිබ්බේ නැහැ. අතට පේන නැති කෝච්චියක් තියෙනවා. ඒ කෝච්චිය තමයි ළමයින් අරන් යන්නේ. මෙන්න කෝච්චිය බොයිස්. මෙන්න මේ කෝච්චිය තමයි යන්නේ පාක් එක වටේට. පොඩ්ඩක් සද්ද ඇති. ඉස්සගෙන හොඳයි. මේක තියෙන ලොකේෂන් එක මම මෙන්න මෙතන උඩින් දාලා තියන්නම් බොයිස්. ඔයාලා බලන්න ගිහලා මෙන්න මෙතන උඩින් තියෙනවා. ඔයිස් පාක් එකේ ඉන්නේ ඔයාලට පේන ඇති අන්න මල් තියෙනවා නාරි. අන්න අතන මල් තියෙනවා. වව් මුළු කන්දම නිල් පාටයි බොයිස්. මල් වලින් එක. මල් පිරලා තියෙන සම්පූර්ණ මේ මල් මේක. කන්ද පිරෙන්න මල් තියෙන්නේ. වාව්. ලස්සනයි බොයිස්. මුළු කන්දම නිල් පාටයි මල් වලින් පිරීලා. ඉතින් මිනිස්සුත් ඉන්නවා ගොඩක්. අද නිවාඩු දවසක් හින්දා. මෙන්න මෙතන මේ කන්ද ඔක්කොම පිරෙන්න තියෙන මල්. බොයිස් අපි නිල් පාට මල් තියෙන කන්ද උඩට යන්නේ. මාරම ලස්සනයි බොයිස් ඇත්තටම. මේ තියෙන මේ දිගට මෙතන තියෙන මල් මේ ඔක්කොම යන්නේ මල්. මේ පාර ගිහින් මෙහෙම ගිහින් මෙහෙම ගිහින් උතර උඩට යන්න මේ. මේ තියෙන බොයිස් එම වාව්. බොයිස් අපි උඩට යන ගමන් ඉන්න කන්දේ පොඩ්ඩක් නෙමෙයි අද ගොඩක් සෙනග ඉන්නවා. වාව්
ලස්සනයි නේද බොයිස්? අහසේ පාටටම මේ පාටයි කන්දම. හරිම ලස්සනයි. එමල් හැදෙන්නේ බොයිස් අවුරුද්දටම එක කාලයයි මේ රස්නේ කාලේට විතර හැදෙන්නේ. ඊට පස්සේ මේවා තව සතියක් දෙකක් විතර යද්දී මේ මල් ඔක්කොම නැති වෙලා යනවා බොයිස්. මේ රස්නේ ඉතින් මේ කාලේට විතරයි තියෙන්නේ. අප්‍රේල් මාසේ වගේ විතරයි මේ රස්නේ තියෙන්නේ. මේ හරියට මේ කන්දේ තමයි මේ නිල් පාට මල් තියෙන්නේ. ආයේ තව තියෙන පාට වර්ණ මල් වර්ග මම ඉස්සරහට පෙන්නන වීඩියෝ එකේ. දැන් කන්දේ මුදුනට යන ගමන් ඉන්නේ බොයිස්. යනවා ගොඩක්. දැන් කන්දේ භාගයක් විතරයි ඉන්නේ. මේ කන්දයි එහා පැත්තේ කන්දයි ඔක්කොම නිල් පාට තියෙනවා. එකපාරක් ආවා බොයිස්. එද්දි මේ කන්දේ මේ ගස්වත් තිබ්බේ නැහැ. මෙන්න මේ කොළවත් තිබ්බේ නැහැ. නිකන් බිම විතරයි තිබ්බේ. මාරම ලස්සනයි. අතන තියෙනවා අඳුර. මේ පාක් එකේ එහා පැත්තේ කෙරවල කානිවල් සීන් එකක් තියෙන මේ පැත්තේ. පෙන්නන්න මෙන්න මේ හරි. මේ තමයි කානිවල් සීන් එක තියෙන්නේ. මිනිස්සු ඉන්නවා. ඇවිල්ලා ඉන්නේ කන්ද මුදුනට. අන්න අතන වරායක් තියෙනවා බොයිස්. මෙන්න මෙතන සාමාන්‍යයෙන් බෙල්ලයක් තියෙනවා බොයිස් ගහන්න. මේ ගස්සේ ගන්න මේ බෙල්ලයක් ගහන්න ඕනේ. අද බෙල්ලේ ගහන්න එපා කියලා තියෙනවා. මම හිතන්නේ අද කට්ටිය වැඩි හින්දා උරුසයි වෙන සීන් එකක් තියෙන එක. සද්ද වැඩි සීන් එකක් තියෙනවා. කන්ද මුදුනට තව කට්ටියක් ඉන්නවා. අපි කන්ද මුදුනටත් ගිහිල්ලා වීඩියෝ එකක් ගමු. බොයිස් අපි දැන් කන්ද පහළට බහින ගමන් ඉන්නේ. මල් ටික බැලුවා. අන්න අතන කන්ද උඩ තියෙන්නේ. ඉතින් අපි කන්දෙන් පහළට බහින ගමන් ඉන්නේ. දැන් යනවා නිල් පාට මල් ඉවරයි. ඊළඟට තියෙනවා රතු පාට මල් වගේක් තියෙනවා කියලා ආරංචියක් ආවා. අපි ගිහලා බලමු. මම දැකලා තියෙන ෆොටෝස් වල රතු පාට මල් තියෙනවා. ඒක ගිහලා බලමු ඒක කොහෙද තියෙන්නේ කියලා. බහැපු කන්ද වෙන්න තියෙනවා. කන්ද පිටිපස්ස පැත්තෙන්. වාව් ලස්සනයි. අපි කන්ද බැස්ස බොයිස්. පියන යනවා. කට්ටිය යනවා කමන්න මේ පැත්තේ. තා මල් වගේ බලන්න. අපි යමු එහෙනම් මේ පැත්තට. බොයිස් අපිට තව මල් වගේ හම්බුණා. කහ පාටයි. අන්න අර පැත්තේ නිල් පාට මල් සෙට් එක ඉවරයි. දැන් තියෙනවා කහ පාට මල් සෙට් එක. දැන් පායන කාලේ පටන් ගන්න තියෙන බොයිස්. ඒ හින්දා ලස්සන පාට මල් හැදෙනවා. මේ තියෙන්නේ මල්. බෙස්ට් කුතා. ආයි මිගසෝ.
කෑම කඩක් තියෙනවා මේ හැටි දාලා. හැබැයි මේ වල නම් ටිකක් ගණන්. ඒ දවස්වල සීසන් එකකින් දා මේ කඩවල ගණන් බොයිස්. අපි නිල් පාට මල් තියෙන පැත්තෙන් ආවා බොයිස්. දැන් අපි ඉන්නේ මෙන්න මෙතන. තියෙන පොඩි මල් වතුර මලක්. අන්න අර පැත්තෙන් තමයි තියෙන්නේ මේන් එන්ට්‍රන්ස් එක. මෙතන තමයි මේන් එන්ට්‍රන්ස් එක තියෙන්නේ බොයිස්. එතනින් ඇවිල්ලා තමයි එන්න ඕනේ. මේ පැත්තට ගියාම තමයි කානිවල් එක තියෙන්නේ. අන්න අරක. නරක තියෙන්නේ. ඒක ඒ පැත්තෙන් යන්න නැතුව අපි ආවේ හැබැයි මෙන්න මේ පැත්තෙන්. කොහමද අපි දැන් ඉන්නේ මේන් එන්ට්‍රන්ස් එකට හරියට. හාසි අපිට වෙන පාට මල් හම්බුන්නේ නැහැ බයි. සවි ඉස්සරහට ගිහිල්ලා බලන්නම් තව මොහරි පාට මල් තියාද කියලා. ඒකත් මම දාන්නම්. දැන් ඉස්සෙල්ලා හම්බුණා නිල් හම්බුණා. ඊට කහ හම්බුණා. රතු පාට වගේ මල් මම දැක්ක ටුලිප් මල් මොන හරි තියෙනවා. අපි ඒව හම්බුනොත් ඉස්සරහට දාන්න. බොයිස් කඩපිලි පැත්තේ ඇවිදගෙන එද්දී හම්බුණා රතු පාට මලක්. තියෙන්නේ රතු පාට මල. ලස්සනයි මැද්දෙන් පාලමක් එක්ක යන්න තියෙන්නේ. හැබැයි මේ මල් ටික විතරනේ තියෙන්නේ. තා මීට වඩා මල් තිබ්බනේ. ඒ මෙතන පාර වැවිලා නැත්තේ මල්. ඉස්සරහට කියලා බලමු අපි. මල්ලන්ටත් තනුන් අන්දලා බොයිස්. මාර රටක්. මේ ලංකාවේ ළමයි කූඩවල ගෙනිච්චට මෙහෙ බල්ලන්ග තමයි කූඩවල ගෙනියන්නේ. ඔය තියෙන්නේ. ආයි බලන්න. අපි යන්න. බොයිස් අපි ගෙදර යන්න කියලා ප්ලෑන් කරේ මල් නැහැ. යන ගමන් හම්බුණා මෙන්න මේ ගහ. මල මේ ගහ දන්නේ නැති මෙන්න මේ ලංකාවේ තියෙනවා. මෙන්න මේ ගෙඩි. ලස්සනයි. ඉතින් මම තීරණය කරා අද හිතචි පාක් එකට ආපු වෙලාවේ මේක මෙමරි එකක් විතර අරන් යන්න. ඕන තරම් තියෙන ඉතින් බිම. එහෙම ගෙනියන්න එපා කියලා රූල් එකක් මොකුත් නැහැ. එහෙනම් මේක ගන්න. බොයිස් මම එළියට යන ගමන් ඉන්නේ. මේ තමයි කෝච්චිය. එළියට යන ගමන් ඉන්නේ බොයිස්. අද අපිට ඔච්චර තමයි බලන්න හම්බුනේ මල් නැහැනේ. අපි මොකක් කර දෙයකට ආවත් මොකක් හරි දෙයක් තියෙනවා. එදා vlog එකෙත් වැස්සකට අහු වුණා. සකුර බලන්න කියලා වැස්සකට අහු වුණා. අද මල් නැහැ. මල් දාත 2යි 3යි. කවන්නේ. අපි එහෙනම් එළියේදී හම්බුනේ බොයිස්. මම හිතන්නේ ඊළඟ vlog එක මොකක් 75 පස්සෙන් මොකක් වේද කියලා මම හරියටම දන්නේ නැහැ. බෝලින් ගහන්න දෙන්න තාසක් තියෙනවා. අද කට්ටිය බෝලින් ගහන්න ඇයිද? එහෙම නැත්නම් ඒ ඊළඟ vlog එකකින් මම ගේයි කියලා මම හරියටම දන්නේ නැහැ. අපි බලමු. කොහමද එහෙම තමයි දවස් ගියුනේ බොයිස්. දෙයට කාලා ආවේ. ඒ නිසා දෙයට කන්න ගියේ නැහැ. දැන් යනවා ගෙදර. එහෙනම් කට්ටියම පරිස්සමින් ඉන්න. ඊළඟ vlog එකකින් සෙට් එකම කට්ටියට මම මෙමරි එකක් ගත්තා. මම ගාතේ තියෙන්නේ. එහෙනම් see you guys.